නිවේදිකාව අම්ම කෙනෙක් වෙන්න යනකොට ස්වර්ණවාහිනියෙන් සලකපු හැටි. ෆාතිමා නස්රින් කියන්නේ ස්වර්ණවාහිනී ජනප්‍රිය නිවේදිකාවක්. මේ ඇය තම ෆේස්බුක් ගිණුමේ දැමූ සටහනක්. උපුටා ගැනීම. ජීවිතේ පළවෙනි පාරට අම්ම කෙනෙක් වීම හරි විශේෂයි. ඒ කාලේ අපිට මිනිස්සු සලකන විදිය කරන හොඳ නරක හිතට තදින්ම දැනෙනවා. ඉතින් ශෛලි බණ්ඩිය තියාගෙන නිවුස් කිව්ව කාලේ ලේසි වුණේ නං නෑ. මොකද නිවුස් රූම් එකක වැඩ කරද්දී සමහර වෙලාවට ගොඩක් සෙන්සිටිව් දේවල් අහන්න දකින්න වෙනවා. හැබැයි ඒ කාලේ හැම දෙයක්ම හිතට බරක් නොවි මානසිකව පුදුමාකාර සැහැල්ලුවෙන් වැඩ කරන්න වටපිටාවක් ස්වර්ණවාහිනියේදී මට ලැබුණා. එක්කෙනෙක් දෙන්නෙක් කැරෙන්න ප්‍රෙග්නන්සි පීරියඩ් එකේදී වචනකින්වත් මගේ හිත නොරිද්දපු හරි රත්තරන් මිනිස්සු ටිකක් මං වටේ හිටියා. ඒ විතරක් නෙවෙයි හැම ඩිවිෂන් එකකින්ම වෙනසක් නැතුව හිත මිතුරන්ගේ රස කෑම නොලැබුණ දවසක් නැති තරම්. ඉතින් අදටත් ඒ හැමෝම ගැන හරිම ආදරයක් ගෞරවයක් හිතේ තියෙන්නේ. තම රැකියා ආයතනය ගැන පසුසුමින් ස්වර්ණවාහිනී ආයතනයේ සියලු දෙනා ගැනම වන්දනා කරපු ෆාතිමාට නිදුක් නිරෝගීව දරුවා එක්ක ලස්සන ජීවිතයක් ගත කරන්න ලැබේවා කියලා ඔයත් ප්‍රාර්ථනා කරගෙන යන්න අමතක කරන්න එපා.